දෑත දෑතින් තබා දෑසින් හිනා අහුරක් නන්වපු කල්පයක් දුර සොයා ඇවිදින් තවත් මොහොතක් රන්දපු තප්පරෙන් තප්පරේ තුන් හිත ප්‍රේමයෙන් හිරිවට්ටපු මටත් එක් ප්‍රේමයක් තිබුණා සිනා පොකුරක් පෙන්නපු. ඉතින් මං හිතන්නේ අද කතුවරයාට සුවිශේෂී දවසක්. මේ සුවිශේෂී දවසේ ඔබේ ආදරණීයම ලේඛාව එක්ක මේ කතා බහක් කරන්නයි හදන්නේ. ඉතින් සසි ආයුවන් කියලා පිළිගන්නවා. මේ කොහොමද මේ පාර තරඟ ගැන අපි කතා කළොත් ඔයාලට හිතෙන දේ? ඇත්තටම මේ පාර තරඟේ ගොඩක් වෙනස්. කතුරෑයකට ක්ලිප් එකත් එක්ක එකතු වෙලා තරඟකාරී බව වැඩි මේ පාර. ඇත්තටම මේ ඒ තරඟකාරී බව මටත් ඇත්තටම අද මේ පාර නම් දැනුණා ගොඩක්ම. මේ හින්දා මේ ඇත්තටම සතුටුයි කතුරෑයගේ ක්ලිප් එකට ගිය මේ ඊළඟ පියවරත් එක්ක ඇත්තටම සතුටුයි කතුරෑයගේ මේ තරඟය ගැන. එතකොට දැන් මේ පාර ඔබත් වෙනසකට මුල පිරුවා කියලා මම හිතනවා. දැන් කියන්නේ වෙනදා ප්‍රේමී ගැන ලියපු සසීට වැඩිය මේ පාර ලේඛිකාව වෙනස් කරලා තිබ්බා. මේ අපි ඒ ගැන කතා කරමු. මේ පාර මායාව කිය ආදරේ නවකතාව ගැන කතා කරමු. ඇත්තටම අයියා මට ගිය පාර මම ලියුවේ ඇඩ්වෙන්චර්. ඒකෙන් පස්සේ කට්ටිය ගොඩාක් කිව්වා මේ මම ඊට පස්සේ ලියපු කතුරෑයක ඔන්ගෝයින් ලියපු කතා වලට ගොඩක් කට්ටිය කිව්වා රොමැන්ටික් සසී හැංගිලා කියලා කිව්වා. ඒ හින්දා මට හිතුණා දැන් මේ පාර තරඟ එනවා කියවහම මට හිතුනේ චුට්ටක් රොමැන්ටික් සසී එක්ක තව චුට්ටක් හොර පැත්තට ගිහිල්ලා කතාව යන්න කියලා. ඒ හින්දාම තමයි මේ මම පොඩි වෙනසක් කරේ මායාවගේ ආදරෙත් එක්ක. මම හිතනවා වෙනස සාර්ථක ඇති කියලා. බට් මේ මට මගේ හිතේ චූටි මේ සැකයක් තියෙනවා. එතන චුට්ටක් මට කතාව මග ඇරුණා කියලා. මොකද මට වෙච්ච පෞද්ගලික ප්‍රශ්නයි මේ මගේ විවාහයක් තිබ්බේ මේ අවුරුද්දේ මේ ඒ තරඟේ තිබ්බ කාලෙම. ඒ හින්දා මේ ඒ වුණත් මම හිතනවා මේ දැන් අද මමවත් මේ රොමැන්ටික් පැත්තෙන් රොමැන්ස් වලින් තරඟයේ ජයග්‍රාහිකාව බවට පත් වෙලා තියෙන. මම ඇත්තටම හිතනවා මේ මගේ ප්‍රේක්ෂිකා මේ පාඨකයෝ මේ ඒ කතාව වැළඳගෙන තියෙනවා කියලා. ඉතින් මම සතුටු වෙනවා මායාවගේ ආදරෙත් එක්ක මට සසී විරක් පොඩි චූටි වෙනසක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඔව් මම හිතන්නේ මෙච්චර කාලයකට රොමැන්ස් ශානරින් ලියපු ඔයා ගිය පාර වෙනසක් කළා. මම හිතන්නේ වෙනස පාඨකෙන් සෑහෙන වැළඳගත්තා. ඉතින් දැන් ඒකාකාරී ශානරයකම යන්නේ නැතුව ඔබත් පෙන්නවා ඔබට ලියන්න වෙනස්ම හැකියාවන් තියෙනවා කියලා. මේ පාර දැන් ශානර දෙකක් එකතු වෙලා යන්නේ. එතකොට දැන් ඒකේ গুপ্ত බලවේග මිත්‍යා හොල්මන් මේ ඔක්කොමත් එක්ක අපි කතා කරමු වෙනුරි යශෝදයි ෂෙවොන් ගැන. වෙනුරි යශෝද් වගේම ෂෙවොන් ගැන කිව්වොත් ඇත්තටම මේ මට වෙනුරිව ඕන වුණේ නිකන් මේ ආදරේ හින්දා දුක් විඳපු කෙල්ලෙක් විදිහට පත් කරන්න. යශෝද්ගේ මං මේ බලාපොරොත්තු වුණේ හැබැයි මේ යව විලන් කෙනෙක් වගේ කරන්න ඒ වුණත් මම වැරදුනා කියලා හිතෙනවා. මොකද පාඨකයෝ ගොඩක් කට්ටිය යශෝද්ට ආදරය කරන්න ගත්තා ෂෙවොන්ට වඩා. එතකොට මං හිතනවා මේ සමහර විට අර මම පෙන්නන්න ගියේ ෂෙවොන්ගේ වෙනුරිගේ ආදරේ. හැබැයි ගොඩක් කට්ටිය ආදරය කරේ යශෝද්ට. එතනදිත් මං හිතනවා සමහර විට මම පෙන්නන්න ගිය පැත්තට වඩා කතාව වෙනස් පැත්තකට ගිහිල්ලා කට්ටිය යශෝද්ට ආදරය මට ගොඩක් කට්ටිය කියලා තිබ්බා. අක්කි part 2 ඕනේ යශෝද්ගේ ආදරේ කියලා. එතකොට මං හිතනවා සමහර විට මම මේ ඒ තුන් දෙනා අතර මං ගේන්න ගිය චරිත ටිකත් එක්ක ඒ තුන් දෙනා සාර්ථක වුණා කියලා. ඒ කියන්නේ තුන්කොන් ආදරේ තුන්කොන් වෙනස් පැත්තකට ගිහින් තියෙන. වෙනස් පැත්තකට ගිහිල්ලා තියෙන මං හිතුවේ නෑ යශෝද්ට මෙච්චර ආදරයක් එයි කියලා. හැබැයි යශෝද් වෙනුවෙන් කට්ටිය කියනවා මේ යශෝද්ගේ ආදරය වෙනුවෙන් කතාවක් ඕන කියලා. මට වෙනම පර්සනල් මැසේජ් එකක් ආවා යශෝද් ගැන විතරක් මේ කවියක් ලියලා. එතකොට මං හිතනවා මං හිතුවට වඩා කතාව සාර්ථකයි කියලා. එතකොට දැන් කතුරේට ලියන්න පටන් ගත්ත පළවෙනි එකේ ඉඳන් පළවෙනි කතාවේ ඉඳන් මේ දක්වා මේ මායාව කිය ආදරේ වෙනකන් ඔයාගේ ගමන් මගේ දැන් මේ වෙද්දී ඔයාලට හිතෙන්නේ කොහොමද මේ ආපු දුර? ඇත්තටම අය ගොඩක් සතුටුයි. මොකද ඇත්තම කිව්වම මට සිංහල බෑ. මං සිංහල ඒව කොට දාගත්තේ බොහොම අමාරුවෙන්. මේ ඒත් මම මේක ලියන්න ගත් මං ගිය පාර වීඩියෝස් දෙක තුනකෙත් කියලා තියෙනවා මම මේ කැම්පස් අවුට් වෙලා ගෙදර ඉන්න කාලේ තමයි කතෝරයකට එකතුනේ. ඒකත් පාඨකයෙක් වශයෙන්. ඊට පස්සේ තමයි මට ආසෙ තුනේ කතාවක් ලියන්න.
ඒ වගේම නුහුරු සෙනහතික සිත පැටිලිත් එක්ක මම ජයග්‍රහණය කරා. ඊට පස්සේ මේ නිල් නිර්මාණයක මම දෙවෙනි පාර ජයග්‍රහණය කරා. මේ පාරත් මම ජයග්‍රහණය කළා තිනවා. මං හිතුවේ නෑ සිංහල බැරි මට මෙච්චර දුරක් එන්න වෙයි කියලා. මං හිතුවේ නෑ මම කවදාවත් කතෝරියක් වෙයි කියලා. ඇත්තටම මේ දැන් මං හිතනවා සසී විරක්කොඩි කියන එක දැන් ගොඩක් කට්ටිය කියනවා සසී විරක්කොඩි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි. මොකද මම හිතපු මට්ටමත් එක්ක මං කවදාවත් හිතුවේ නෑ මං ජනතාව අතරට යයි කියලා. ඇත්තටම ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන කතෝරයකට. කතෝරයක නැත්තුව මං හැම වෙලේම කියන්නේ සසී විරක්කොඩි කවදාවත් නෑ. ඕදෙන් මේ මිච්චර දොරක් ඇවිල්ලා මේ දැන් මේ ආපු ගමනත් එක්ක දැන් මං හිතන්නේ ඔබේ ජීවිතෙත් අලුත් දිශාවකට මේ හැරවුණා. අපි කතා කරමු ගෙදරින් හම්බෙන සහයෝගීත්වය කොහොමද? දෙමව්පිය ඔබේ මේ ආදරණීය සැමියා ඇත්තටම ලොකු සහයෝගයක් තියෙනවා. මුලින් නම් අම්මගෙන් තිබ්බ තාත්තගෙන් තිබ්බේ නෑ. තාත්තා දන්නේ නෑ මම ලියනවා කියලා. අක්කගෙන් තිබ්බා. අක්කා ගොඩක් උදව් කරන අක්කා මාත් එක්ක ඒ කියන්නේ මගේ කතා කියවනවා. එයා කියලා මේ ළඟදී නම් එයාත් කිව්වා මටත් කතාව කියන්න ඕන කියලා. ඇත්තටම අක්කා කියවලා අක්කා අඩුපාඩු කිව්වා. ඊට පස්සේ අක්කා කියවට පස්සේ තමයි පළවෙනි තරගෙත් එක්ක තමයි ගෙදර කට්ටිය දැනගත්තේ මම මෙහෙම ලියලා මම මෙහෙම ජයග්‍රහණය කරා කියලා. ඒකත් එක්ක අම්මයි තාත්තයි දෙන්නම වෙනස් වුණා කියලා මට තේරුණා. මොකද ඊළඟ පාර තරගෙට මම ලියද්දි ඇත්තම කිව්වොත් අම්ම කිසි වැඩක් දෙන්නේ නැහැ මට. අම්මේ නවල මම වෙලාවකට අම්ම දැන් කිව්වා මේ පාර මම ඇවිල්ලා කියනවා මේ දැන් කතාව මුලට දාලා මම ගෙදර වැඩ කරන්නෙත් නැහැ කියලා. ඒ තරමට මේ දැන් ඒක ඇත්තටම මම මොන හරි මම නවල් එක ලියනකොට අම්ම කිසි වැඩක් කියන්නෙත් නැහැ. තාත්තත් එහෙමයි. මේ කියන්නේ ගොඩාක් ලොකු සහයෝගයක් තියෙනවා. ඇත්තටම හස්බන්ඩ්ගෙන් නම් කිව්වොත් එයා මගේ කතාවක් කියවලා නැහැ. මම කියවන්න දීලත් නැහැ. අඩුව මේ පාර තරගේ කතාවත් එයා අරගෙන නැහැ. මේ එයාට මම හැබැයි ඇත්තටම එයාගෙන් ලොකු සහයෝගයක් තියෙනවා. මොකද මේ පාර මට කතාව දාගන්න බැරි ප්‍රශ්නයක් ආවා. එතකොට මට හස්බන්ඩ්ගේ ෆෝන් එකකින් එයා දීලා මේ එයාගේ ෆෝන් එකෙන් තමයි මම කරේ. ඇත්තටම දැන් එයාගේ වැඩත් එක්ක එයාට මට කතා කරන්න තියෙන කාලේ චුටි වෙලාවක්. ඒ කතා කරනකොට එයා මොකද කරන්න කියලා වෙලාවට මම කිව්වොත් එහෙම නවල් එක ලියනකොට හරි මම පස්සේ ගන්නම් කියනවා. ඒ වගේ සහයෝගයක් මට එයාගෙන් තියෙනවා. ඇත්තටම සතුටුයි පවුලේ කට්ටියගෙන් ලැබෙන සහයෝගයෙන්. එතකොට මේ සසී දැන් සාමාන්‍යයෙන් ලංකාවේ පාඨකයෝ ගොඩක් ඉන්නේ මුද්‍රිත මාධ්‍යත් එක්ක. දැන් අපි ගනුදෙනු කරන්නේ ඩිජිටල් තිරයක් එක්ක. දැන් ඒ අතර දැන් කතෝරය කියන්නේ විශේෂ ඇප් එකක් සහ දැන් කතෝරයකින් ක්‍රිප්ට් කියලා මේ ඊබුක් එකක් හඳුන්වා දීමක් කරලා තිනවා. දැන් ඒ ඔය මේ දේ ඩිජිටල් මාධ්‍ය දෙකත් එක්ක මේ ඔයාට පාඨකයත් එක්ක වෙනම පාඨක කට්ටියක් ගොඩනැගිලා තියෙනවා පාඨක පිරිසක්. අපි ඒ ගැන චුට්ටක් කතා කළොත් මේ පාඨකයන් සහ ඉදිරියේදී දැන් කතෝරයා කියවන අනිත් පාඨකයන්ටත් එක්ක මේ ඔබට තියෙන අත්දැකීම මේ දෙකත් එක්ක කොහොමද? මේ ඔයා හිතන්නේ කොහොමද මේ එන්නේ පාඨක සංඛ්‍යාව වැඩි වෙනවද කොහොමද? අපි ඒ ගැන කතා කරමු. ඇතරමයි ක්‍රිප්ට එක ගැන කිව්වොත් ඇත්තටම ක්‍රිප්ට එක හොඳයි. මොකද ගොඩක් කට්ටිය කියලා දෙනවා මම ඔන්ගෝයින් කතාවක් දාද්දී අයියෝ එකපාරම කියවන්න තිබ්බා නම් ගොඩාක් හොඳයි කියලා. ඔව්. ඒ අවස්ථාව ක්‍රිප්ට එකෙන් ලබා දීලා තියෙනවා මේ පාර. ඇත්තටම ඒක අපිට ලියන කට්ටියට චුට්ටක් ඉතින් ඒක ප්‍රශ්නයක්. මොකද එකපාරටම සම්පූර්ණ කතාව ලියලා ඉවර කරන්න ඕන. හැබැයි ඒක එක අතකට මේ කියවන කෙනාටත් සාධාරණයක් කරනවා වගේ කියලා හිතෙනවා. මොකද සමහර කට්ටිය කියලා තියෙනවා කතාවක් කියවගෙන යද්දී සෑඩ් එන්ඩින් එකක් තිබ්බොත් අපරාධේ කියුවේ කියනවද. දැන් බැරි වෙලාවත් දැන් අපි ක්‍රිප්ට් එකෙන් සම්පූර්ණ කතාව දීලා එකපාරක් තිබ්බොත් ඕක බනින්නේ එකපාරයි. අන්න ඒ වගේකුත් තියෙනවා. ඇත්තටම මේ මම සතුටුයි දැන් ක්‍රිප්ට් එක හරහා මට පාඨකයෝ ටිකක් ලැබුණා කියලා හිතනවා. මොකද මේ මං හිතුවත් නැති විදිහට ක්‍රිප්ට් එකෙන් මට මේ උපකාර වුණා. ඒ කියන්නේ කතාව ගොඩක් කට්ටිය වැළඳගත්තා. ඉතින් මං හිතනවා කතෝරයාගෙන් තිබ්බ මේ ඉදිරි පියවර ඇත්තටම හොඳයි කියලා. ඒ වගේ මම ප්‍රාර්ථනා කරන එක සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. හරි හොඳයි. දැන් එහෙනම් අලුතෙන් ආරම්භපු යුග දෙවිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවත වරක් යලි ආපහු දවසක සසී එක්ක කතා බහක් එකතු වෙන්න අපි අදට සමුගන්න. ඔබට ස්තුතියි.